අන්‍යහසයා මගේ යාළුවනේ ඔන්න අදත් මං ආවේ ඔයාලගේ EPS topic නව විෂය නිර්දේශයේ 19 වෙනි පාඩමේ මුන් හා වාචොම්බ කොටස පැහැදිලිව වචනෙන් වචනේ විස්තරාත්මකව කියලා දෙන්න. එහෙනම් අපි බලමු 19 වෙනි පාඩමේ මුන් හා වාචොම්බ කොටස යටතේ ඔයාලට මාතෘකාව විදිහට දීලා තියෙන්නේ තක් පෙයොල් හන් අල් මොග්නන් අම්ශික් තක් පෙයොල් හන් විශේෂ දිනවල මොග්නන් අම්ශික් කන ආහාර වර්ග කන කෑම විශේෂ දිනවල කන කෑම වර්ග ගැන තමයි මේ කොටසෙන් ඔයාලට විස්තර කරලා දෙන්නේ. එහෙනම් අපි වචනෙන් වචනේ බලමු. ඉස්සලාම අපි පළවෙනි ඡේද කොටසට යමු. 한국 사람들이 특별한 날에 먹는 음식에는 무엇이 있을까요? 한국 사람들이 කොරියානු මිනිසුන් තක් පෙයොල් හන්නාලේ විශේෂ දිනවල මොග්නන් කන අම්ශිගේනන් කෑම අතර 무엇이있을까요? මොනවද තියෙන්නේ? 미역국은 생일날 먹는 음식인데 මියොක්කුගන් 생일날 ඒ කියන්නේ උපන්දිනය දවසේ මොග්නන් කන අම්ශිගින්දේ කන ආහාරයක් වන අතර 소고기나 멸치 등을 넣고 සුකෝගිනා හරක් මසා මියොල්චි කියන්නේ කරවල තනල් ආදිය නොග්ගෝ දාලා 오래 끓여 만든 국물에 불린 미역을 넣고 끓인 국입니다. ඔරේ කරෝ ඒ කියන්නේ ගොඩක් වෙලා පිසගෙන මන්දන් නැත්නම් ගොඩක් වෙලා තම්බලා මන්දන් හදපු කුක් මුරේ සුප් වතුරේ පුල්ලින් මියොගල් පුල්ලින් පෙඟ වූ මියොගල් කියන්නේ මොනවද? මේ මියොක් කියන්නේ මුහුදු කොළ జాතියක්. ඒ මුහුදු කොළ නොග්ගෝ දාලා කරින් කුක්කිම් නිදායි කියන්නේ දාලා හදපු පිසගත්ත සුප් එකක් කුක්කිම් නිදා සුප් එකක් වෙනවා කියලා කියනවා. 미역국은 원래 어머니가 아기를 낳은 후에 먹는 음식입니다. මියොක්කුගන් ඒ කියන්නේ මියොක්කුක් ඕන්නේ මුල් කාලයේදී ඔමොනිගා ඒ කියන්නේ අම්මා අගිරල් නාන් හුවේ බබා බිහි කළාට හුවේ පසුව මොග්නනම් ශිකිම්නිදා කන ආහාරයක් වෙනවාලු. 그래서 생일에 미역국을 먹는 것은 낳아주신 어머니의 은혜를 기억하고 감사한다는 의미를 가지고 있습니다. 그래서 ඒ නිසා 생일에 උපන්දිනේ මියොක්කුගල් මොග්නන් ගොසන් උපන්දිනේ දවසේ මියොක්කුක් මොග්නන් කන ගොසල් එක නවාචුසින් ඔමොනියේ කියන්නේ උපත ලබා දුන් නවාචුසින් උපත ලබා දුන් ඔමොනියේ අම්මාගේ අන්හෙර් කියන්නේ කරුණාව කියොක්කාගෝ සිහිපත් කරලා කම්සාහන්දානන් ස්තුතිය පුද කරන අයිමිරල් අදහස කජිගෝ ඉස්සම් නිදා රැගෙන තියෙනවා කියලා කියනවා. එමයාල උපන්දිනේ දවසේ මියොක්කුක් කන්නේ දරුවා බිහි වුණ මුල් කාලයේදී අම්මා ආහාරයට ගන්නේ මියොක්කුක්. එතකොට ඒ දරුවා බිහි කරපු මවගේ ඒ කරුණාවට ස්තුතිය පුද කිරීමක් වශයෙන් අපි උපන්දිනේ දවසේදී මියොක්කුක් ආහාරයට ගන්නවා විශේෂ කෑමක් හැටියට. මොනවාද උපන්දිනේ දවසේ ආහාරයට ගන්නේ? විශේෂ කෑම මියොක්කුක්. අම්මගේ කරුණාව සිහිපත් කිරීමේ අදහසෙන් තමයි එයාට අම්මට ස්තුතිය පුද කිරීමේ අදහසෙන් තමයි උපන්දිනේ දවසේ මියොක්කුක් කන්නේ. මියොක්කුක් කොහොමද හදන්නේ? ඒ කියන්නේ මියොගල් කියන්නේ මුහුදු කොළ ಜಾති එහෙම දාලා සුකෝගේ හරක් මස් මියොල්චි ආදී ඔක්කොම දාලා තම්බලා සුප් එකක් හැටියට තමා මේ මියොක්කුක් හදන්නේ. හරි නේද? එහෙනම් උපන්දිනේ දවසේ කන විශේෂ ආහාරය තමා මියොක්කුක්. හරි අපි බලමු දෙවෙනි ඡේද කොටසෙන් මොකක්ද කියලා තියෙන්නේ කියලා. 삼계탕은 덥고 습한 여름 중 가장 더운 봄날에 먹는 음식입니다.
සම්ගේතම් තොබ්ගෝ උණුසුම් වගේම නැත්නම් රස්නේ වගේම සප්පන් ආර්ද්‍රතාවයෙන් යුත් යොරම් ගිම්හානේ චුන් කජන් ගිම්හානේ අතර කජන් වඩාත් තෝන් පොක්නරේ වඩාත් උණුසුම් දිනේ පොක්නල් කියන්නේ මේ යොරම් එකේ තියෙන වැඩිම රස්නේ දවසට වඩාත් උණුසුම් පොක්නරේ වඩාත්ම උණුසුම් දිනේ මොග්නනම් ශිගිම් නිදා කන කෑමක් කන ආහාරයක් වෙනවා කියලා කියනවා. සම්ගේතන් කන්නේ ග්‍රීෂ්ම කාලේ උණුසුම් කාලේ ඒ දවස්වලත් වඩාත්ම රස්නේ තියෙන දවස්වල කන ආහාරයක් තමා සම්ගේතන් කියලා කියනවා. 삼계탕은 어린 닭의 인삼이나 찹쌀, 밤, 마늘과 같이 건강에 좋은 재료를 넣고 푹 끓인 음식입니다. හරි ඊට පස්සේ කියනවා සම්ගේතන් මේ සම්ගේතන් ඔරියන්ටක් ඒ කියන්නේ හොඳ කුකුල් ඒ කියන්නේ කුකුලෙක් ඉන්සන් කියන්නේ ජින්සන් වල ඊට පස්සේ චප්සල් කියන්නේ හාල් වර්ගයක් චප්සල් කියන්නේ අර ස්ටිකි රයිස් කියන්නේ චප්සල් කියන්නේ හාල් වර්ගයක් පම් වට්ටක්කා මනල් කියන්නේ සුදුලූණු හා ග්වා මනල් ග්වා සුදුලූණු හා කති එකට කොංගනේ සෞඛ්‍යයට චෝන් හොඳ චෙරියුරල් අමුද්‍රව්‍ය නොග්ගෝ දාලා පොක් කරින් ඒ කියන්නේ හොඳට කරින් උයන ලද නැත්නම් තම්බන ලද හොඳට පිසින ලද අම්ශිග්ගිම් නිදා ආහාරයක් වෙනවා කියලා කියනවා. මොනවද මේ සංගේතන් කියන්නේ සම්පූර්ණ කුකුලෙකුයි ජින්සෙන් අල එතකොට සහල් වට්ටක්කා සුදුලූණු මේ වගේ දේවලුයි සෞඛ්‍යයට හිතකර විවිධ අමුද්‍රව්‍යයි හොඳට දාලා උයන ලද ආහාරයක් තමා සම්ගේතන් කියන්නේ. 여름에 땀을 많이 흘려 기운이 없을 때 삼계탕을 먹으면 새 힘이 납니다. මොකද්ද මෙයාලා කියන්නේ යොරමේ ග්‍රීෂ්මේ තමල් මණි ඒ කියන්නේ තම් කියන්නේ දහඩිය තමල් මණි හරියෝ දහඩිය ගොඩක් වැగిරිලා දහඩිය ගොඩක් ගලලා දහඩිය ගොඩක් හරියෝ වැగిරිලා කියුනි ඔප්සල්තේ කියුනි ඒ කියන්නේ ශක්තිය ඔප්සල්තේ නැති විටදී ඒ කියන්නේ ශක්තියක් නැති විටදී සම්ගේතනල් ඒ කියන්නේ සම්ගේතන් මොගමෙොන් කෑවහම නම් සේ අලුත් හිමි ජවයක් හිමි කියන්නේ ජවයක් ශක්තියක් අලුත් ශක්තියක් නම් නිදා කියන්නේ ඇති වෙනවා උපදිනවා කියලා මෙයාලා කියනවා. මොකද්ද සම්ගේතන් කියන්නේ ග්‍රීෂ්ම කාලේ ඒ කියන්නේ යොරම් එකේදී වඩාත්ම රස්නේ තියෙන දවස් මොනවාද පොක්නල් කියලා කියනවා. අන්නේ වඩාත්ම උණුසුම් දවස්වල කන කෑමක්. හරිද? එතකොට කොරියානුවන් හිතනවා මේ රස්නේ දවස්වල මහන්සියලා දාඩිය ගොඩක් වැగిරෙනකොට අපේ ඇඟේ අහිමි වෙන ශක්තිය ඒක පරාජය කරන්න පුළුවන් කියලා මේක සම්ගේතන් ආහාරයට ගත්තහම ඒ කියන්නේ රස්නේ කෑමක් රස්නේ පිටින් කන සම්ගේතන් ආහාරයට ගත්තහම ඒ වැగిරලා ගියපු ශක්තිය නැවත අලුත් ජවයක් ඇති වෙනවා කියලා තමා උන් විශ්වාස කරන්නේ. එතකොට මේ සම්ගෙත්තන් හදන්න කුකුලෙක් එතකොට සහල් වට්ටක්කා සුදුලූණු ඒ වගේම සෞඛ්‍යයට හිතකර අමුද්‍රව්‍ය ගොඩාක් දාලා පිසින ලද ආහාරයක් තමා සම්ගෙත්තන් කියන්නේ. එහෙනම් මොකද්ද යොරම් එකේදී කන විශේෂම කෑම ග්‍රීස්ම කාලයේදී සම්ගේතන් නේද? සම්ගේතන් එකේ තමයි ලොකු කුකුලෙක් පිටින් දාලා තියෙන්නේ. හරි අපි බලමු තුන්වෙනි ඡේද කොටසෙන් මොන විශේෂ ආහාර ගැනද කියලා තියෙන්නේ කියලා. 떡국은 설날 아침에 온 가족이 둘러앉아 먹는 음식입니다.
tokkuk මේකෙන් කියලා තියෙන tokkuk ගැන tokkuk සොල්ලාල් අචි මේ සොල්නාල් කියන්නේ මොකද්ද අලුත් අවුරුදු දා නේද සොල්ලාල් එකේ අලුත් අවුරුදු දා අචි මේ උදේ ඕන් කියන්නේ සියලු කජෝගි පවුලේ අය තරෝ අංජා ඒ කියන්නේ වටවී ඉඳගෙන තරෝ අංජා කියන්නේ වටවී ඉඳගෙන මොග්නන් කන අම්ශිගිම් නිදා කෑමක් වෙනවාලු tokkුක් කවද්ද කන්නේ අලුත් අවුරුද්දේ සොල්ලාල් එකේදී නේ සොල්ලාල් එකේ කන විශේෂ කෑම තමයි tokkුක් කියන්නේ. ඒ දවසට පවුලේ සියලුම දෙනා වට වෙලා ඉඳගෙන කන කෑමක්ලු මේ tokkුක් කියන්නේ. 떡국은 소고기, 멸치 등을 넣고 오래 끓여 만든 국물에 흰떡을 넣고 끓인 다음 계란, 지단이나 김, 파 등을 올려 먹는 음식입니다. හරි ඊට පස්සේ කියනවා tokkුගන් මේ tokkුක් සුකෝගි ඒ කියන්නේ ගව මාස් හරක් මාස් මෙෝල්චි කියන්නේ කරවල තනල ආදී නොගෝ දාලා ඔරේ කරෝ ගොඩාක් වෙලා පිසගෙන මන්දන් හදපු කුක් මුරේ මෙහෙම සුකෝගේ ඒ ගව මාස් කරවල ආදිය ගොඩක් වෙලා පිසගෙන හදපු මන්දන් හදපු කුක් මුරේ සුප් වතුරේ හේතොගල් කියන සුදු පාට මේ තොගල් ඒක නිකන් රයිස් කේක් කියන්නේ හරියට අර ෂූටියට සහල් පිටි වලින් හදන අර පෑන් කේක් වගේ හැඩේ සුදු පාට ඒවා තමයි මේ තොක්කු කියන්නේ හැඩේ අර වගේ සුදු පාට හෙන් තොගල් කියන්නේ සුදු පාට මේ තොක්කු නොගෝ දාලා මේ තොක් දාලා සුප් වතුරට තොක් දැම්මහම තොක්කුක් වෙනවා නේද හරි ඒවා දාලා නොග්ගෝ දාලා කරින් පිසින ලද තාම් එහෙම පිසගෙන තාම් පසුව කෙරන් කියන්නේ බිත්තර චිතං කියන්නේ හිතන්න බිත්තර ඔම්ලට් එකක් වගේ තුනියට දාලා ඒක පොඩි කැබලි කපලා දාන එක එතකොට කිම් කියන්නේ මුහුදු කොළ జాතියක් පා ලූණු තනල් ආදී ඔරේ මොග්න නම්ෂි ඔල්රේ දාලා කන මොග්න නම්ෂිගිම් නිදා කන ආහාරයක් වෙනවා කියලා කියනවා හරිද ඔන්න අය සැරයක් බලමු මොකද්ද සුකෝගි ගව මස් දාලා කරවල ආදිය දාලා හදනවා ඕන් සුප් වතුරේක ඕන් සුප් එක හැදුවා ඒක හදලා සුදු පාටට මෙයාලා සහල් පිටි වලින් වගේ හදනවා තොක් හරිද සුදු පාට තොක් අර සුප් එකට දැම්මම තොක්කුක් වෙන්නේ හරිද අන්නේ සුදු පාට තොක් දාලා පස්සේ මේකට ඒකට බිත්තර ඊට පස්සේ පොඩියට අර තුනියට කපාගත්තු ඔම්ලට් වගේ චූටි චිතන් කියන්නේ ඒ වගේ බිත්තර කැබලි ඊට පස්සේ කිම් කියන්නේ මුහුදු කොළ జాතියක් ලූණු ආදී යන්නේ සේරම දාලා මොග්නනම් ශිකිම් නිදා කන කෑමක් වෙනවා කියලා කියනවා 한국 사람들은 떡국을 먹으면서 새해의 시작을 기념하며 서로 덕담을 주고받습니다. 한국 사람들은 한국 코리아노 사람들은 මිනිසුන් tokkුගල් ඒ කියන්නේ tokkුක් හරිද tokkුක් මොගමෙන්සෝ කමින් සේහේ ඒ කියන්නේ නව වසරේ සිජගල් ආරම්භය කින්යොම් හාමියෝ සමරමින් සොරෝ එකිනෙකා තොක් දමල් මොනාද තොක්ම දමල් කියන්නේ ආශිර්වාද නේද තොක් දමල් ආශිර්වාද චුගෝ චුදා කියන්නේ දෙනවා පද්දා කියන්නේ ලබා ගන්නවා චුගෝ පදත්සම් නිදා දෙනවා වගේම ලබා ගන්නවලු හරි මෙයාලා මොකද කරන්නේ තොක්කුක් අලුත් අවුරුදු දවසේ උදේ පවුලේ අය වට වෙලා ඉඳගෙන කන කෑමක්ලු තොක්කුක් කියන්නේ තොක්කුක් හදන්නේ මේ ගව මස් කරවල ආදිය දාලා හදපු සුප් වතුරේට දානවා තොක් හරිද ඒක සුදු පාට මං කිව්වා පෑන් කේක් වගේ හාල් පිටි වලින් හදන දෙයක් තමයි හැඩේ පෑන් කේක් වගේ අන්නේ වගේ චූටියට හදපු තොක් දාලා සුප් එකට ඒකට තව බිත්තර එතකොට තව ලූණු ආදී විවිධ අමුද්‍රව්‍යයක් දාලා කන ආහාරයක් තමයි මේ තොක්
cook කියන්නේ. හරිද? ඊට පස්සේ කියනවා කොරියානු මිනිස්සු මේ තොක්කු කමින් නව වසරේ ආරම්භය සමරමින් එකිනෙකා ආශිර්වාද දෙනවා. ඒ වගේම ආශිර්වාද ලබා ගන්නවා කියලා තමයි ඒ කොටසෙන් කියන්නේ. එහෙනම් අද පාඩමේ මාතෘකාව උනේ තෙප්පෙල් හන්නල් මුග්නන් අම්ශිකේ කියන්නේ විශේෂ දිනවල කන ආහාර ගැන. එතකොට අපි ඉගෙන ගත්තා පළවෙනි ඡේද කොටසෙන් මොනවද? මියොක්කුක් ගැන නේද? මියොක්කුක් මොන වගේ විශේෂ දවස්වලද කන්නේ? උපන්දිනේ දවසේ. ඇයි කන්න හේතුව අම්මා බබා බිහි කරාට පස්සේ අම්මා මුල් කාලයේදී කන්නේ ගොඩක්ම මියොක්කුක්. ඒ අම්මගේ කරුණාව දයාව සිහිපත් කරලා එයාට ස්තුතිය පුද කිරීමේ අදහසින් තමයි උපන්දිනේ දවසෙත් විශේෂ කෑමක් හැටියට මියොක්කුක්, ඒ කියන්නේ අත්හරින්නම බැරි කෑමක් හැටියට මියොක්කුක් ඒ දවසට ආහාරයට ගන්න. ඊට පස්සේ අපි දෙවෙනි ඡේද කොටසෙන් ඉගෙන ගත්තා සම්ගෙත්තන් ගැන. සම්ගෙත්තන් කියන්නේ රස්නේ කාලේ ගොඩක්ම රස්නේ තියෙන පොක්නල් දවස්වල කන ආහාරයක්. ඒකට හොඳ කුකුලෙක්, එතකොට සහල්, වට්ටක්ක, ලූණු වගේ සේරම දාලා අමුද්‍රව්‍ය දාලා හොඳට ශරීරයට හිතකට අමුද්‍රව්‍ය සියල්ලම දාලා හදලා මේ රස්නේ පිටින් කනවා. එයාලා හිතනවා මේ ග්‍රීෂ්මය කාලේ මේ යන දහඩිය වැగిරලා ග්‍රීෂ්මයේදී අපිට අහිමි වෙන ශක්තිය නැවත උපදවා ගන්න මේ සම්ගෙත්තන් ආහාරයට ගැනීමෙන් හැකි වෙනවා කියලා. එහෙනම් දෙවෙනි ඡේද කොටසෙන් ඔයාලට මොකද්ද කියලා තිබ්බේ? සම්ගෙත්තන් ගැන. සම්ගෙත්තන් කන්නේ යොරම් එකේදී. ඒකත් පොක්නල් වගේ, ඒ කියන්නේ ගොඩක්ම රස්නේ දවස්වල. ඊට පස්සේ තුන්වෙනි ඡේද කොටසෙන් ඔයාලට කිව්වා තොක්කු ගැන. තොක්කු කියන්නේ සොල්ලාලකේ, කියන්නේ අලුත් අවුරුද්දේ කන ආහාරයක්. මෙයාලා ඒ අලුත් අවුරුදු දවසේ පවුලේ අය ඔක්කොමලා වට වෙලා එකතු වෙලා මේ තොක්කු කනවා. එතකොට තොක්කු කමින් අවසරේ ආරම්භය සමරලා එකිනෙකා ආශිර්වාද දීලා ආශිර්වාද ලබා ගැනීම සිදු කරනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. එහෙනම් තුනයි මතක තියාගන්න තියෙන්නේ. තොක්කු කනවා සොල්ලාල් එකේ, සම්ගෙත්තන් කනවා රස්නේ ග්‍රීස්ම කාලේ, යොරම් එකේ, ඊට පස්සේ මියොක්කු කනවා පන්දිනේ දවසේ. හරි නේද? එහෙනම් පුංචි කතන්දරයක්. සමහර අමාරු වචන එකක් දෙකක් තියෙයි. හැබැයි වචන සිංහල තේරුම ලියා ගන්න. පැහැදිලිව දෙතුන් වතාවක් මේක කතන්දරයක් හැටියටත් මතක තියාගන්න. ඕනම ඡේද ප්‍රශ්නයක් ආවොත් ඔයාලට පහසුවෙන් උත්තර ටික උනත් බලලා සරලවම උත්තර ටික බලලා උත්තරයක් හොයාගන්න පුළුවන් හැටියටම ඔයාලට මේ කතාව ඔළුවේ තියාගන්න. එහෙනම් 19 වෙනි පාඩම ඉවරයි. 20 වෙනි පාඩම අරන් ඉක්මනටම එන්නම්. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. අපි හම්බෙමු ඊගව පාඩමත් එක්ක. එහෙනම් ඔයාලගේ හීන වෙනුවෙන් මහන්සි වෙන්න හැමෝටම ජය වේවා.